සුබ දිනයක් වේවා. දිගු නිහඬියාවකට පස්සේ වීඩියෝ එකක් ආයෙත් කරන්න පුළුවන් වුණා. මොකද මම නැවේ ඉඳලා ආවට පස්සේ වැඩ රාජකාරි ටිකක් වැඩි වුණ නිසා YouTube එකට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. ගමන් බිමන් නම් ගොඩක් ගියා. නමුත් වෙලාවක් තිබුණේ නැතිකම නිසා තමයි එහෙම වුණේ. නමුත් අද අපි රිවර්ස්ටන් පැත්තට යන්න කියලා මගේ පරණ යාළුවෝ සෙට් එකත් එක්ක අපි තීරණය කරලා තිබුණේ කොහේ හරි යමු කියලා. ඒක අපි තීරණය කරගත්තා රිවර්ස්ටන් පැත්තට යන්න. එතකොට මේ රිවර්ස්ටන් පැත්තට යන්න අපිට නම් ළඟයි. අපි කුරුණෑගල ඉන්නේ. කුරුණෑගල මාතලේ පාර කිට්ටුවමයි ඉන්නේ. ඒ නිසා එහෙම්මම මාතලේ පාරට දාලා මාතලේට කිලෝමීටර් 35ක් 40ක් තියෙන්නේ. මාතලේට ගිහිල්ලා මාතලෙන් රත්තොට හරහා තමයි මේ රිවර්ස්ටන් ගමන ගියේ. එතකොට යනකොට රත්තොට පහු කරලා කිලෝමීටර් 2ක් විතර යනකොට අපිට බමරකිරි ගැල්ල හම්බ වෙනවා. බමරකිරි ගැල්ල. එතන නම් දැන් ඇත්තටම එතන ලස්සන තැනක් පොඩි දියැලක් තියෙන්නේ. නමුත් එතන තියෙනවා එල්ලෙන පාලමක්. ගම් දෙක එකට යා කරන. ඒක දැන් අබලන් තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒක අබලන් තත්ත්වයටපත් වෙලා ඒ නිසා එතන ගොඩක් අය දැන් රැඳී ඉන්නේ නැහැ. කෙලින්ම රිවර්ස්ටන් වලට යනවා. රිවර්ස්ටන් වලට ගියාම නම් දැන් නවතින්න තැන් තියෙනවා. ඕනතරම් පහසුකම් තියෙන තැන්. අපිත් එහෙම නිවසක් තෝරාගෙන නැවතුනේ. නැවතිලා පහෝදා අපි ගියා දියැල්ල බලන්න. කවුරුත් ගොඩක් දන්න මේ සේරැල්ල. මේක තමයි සේරැල්ල. මෙතන ඉතාමත් වැදගත්ම තැනක්. මොකද ලස්සනම තැනක්. පොඩ්ඩක් පල්ලෙහාට බහින්න ඕන කිලෝමීටර් භාගයක් විතර. ඒ බැහැලා ආපුවම දියැල්ල අස්සර ගිය හැකි. දියැල්ල ඇතුලේ ඉඳන් දියැල්ල නරඹන්න පුළුවන් තියෙන තැනක් තමයි මෙතන සේරැල්ල. ඇත්තටම ලස්සනයි. ඊට පස්සේ සේරැල්ලත් බලලා පහෝදා කළුගඟ ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපෘතිය විශාලතම ජලාශය මුරගහකන්ද ජලාශය ඒකත් බලාගෙන ඊට පස්සේ නාවුල හරහා නැවත රිදීගමට පැමිණියා ගෙදරට. ඒ අතරතුරදී අපිට සමරන්න පුළුවන් වුණා අපේ ගිය එක යාළුවෙක්ගේ සොහිදීගේ උපන්දිනයක්. ඒ උපන්දිනයක් සමරලා තමයි අපි ආවේ. ඉතින් මේ පොඩ ලස්සන ගමනක් මගේ පරණ 1977 යාළුවෝ කණ්ඩායමේදී තමයි ගමනට එකතු වුණේ. තාමත් ගමනක් නිමා කළා. රාත්‍රී කාලයේ අපේ ගායකයා කාලී මිත්‍රයාගේ ඉතා මිහිරි ඉන්දු කීඩ ගහන ලක්ෂණ එකත් ගමනට තාමත් වැදගත් වුණා.
Asalaam lam ramwan suwanda sobam muamiran takuamema sikulia dama lannegia sikulia Sikurulia Siumelia Sikurulia සාලිය සහෝදරයාගේ සින්දු කීපයක් රාත්‍රී කාලය පුරාම අහලා පහුදා උදෙත් වටපිට සිරි නරඹලා ධම්මිසෝහිරියගේ උපන්දිනෙත් සමරලා අපි ආපහු ඊට පස්සේ දීගමට ආවා. එහෙනම් නැවතත් වීඩියෝ එකකින් හමු වෙනකල් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා.